සුබ දවසක්. අද ගෙනාවේ කවුරුත් ඉල්ලපු වීඩියෝ එක. හැමෝම කිව්වනේ මාළු අල්ලන වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් මං අද ගෙනාවා මාළු අල්ලන වීඩියෝ එක. මාළු අල්ලන්න කලින් අපි ඉස්සල්ලා හොයාගන්න ඕන මාළු ඉන්න තැන. මාළු ඉන්න තැනක් අහු වුණාට පස්සේ මේ වගේ වතුරට බහිනවා. වතුරට බැහැලි කරලා අපි බලනවා මේකට මාළු ඉන්නවද? මාළු නැද්ද? මේක තව කෙනෙක් මාළු අල්ලපු එකක්ද කියලා අපි වතුරට බැලලා බලනවා. මාළුට වතුර බැස්සම මේ මාළු හොඳට පේනවා. මාළු ඉන්නවනම් මාළු වටපිටාවේ හොඳට පේනවා. ඔය තියෙන අපේ බෝට්ටුව වතුර යටට පේන විදිය. බෝට්ටුවේ භාගයක් විතර වතුර යට බැහැලා තියෙන සම්පූර්ණ. අයිස් වතුර තෙල් සේරම බෝට්ටුවේනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මාළු පේන්නේ. මේ වගේ මාළු ඉන්න තැනක් හොය හොය මොහොතේ ඉතින් දවස් ගාණක් ගත කරන්න වෙනවා. අහලා තිබ්බ වීඩියෝ එකේ කන්න බොන්න මෙච්චර ගෙනියනවද? ඒ ගෙනියන්නෙත් මේ වගේ දෙයක් හොයාගන්න මොහොතට වෙලා ඉන්න ඕන නිසා. මොකද අපි ගෙනියන බඩු මිලයි බඩු මුට්ටුයි එක්ක ගොඩට එන්න බෑ ඉතින්. තෙල් වියදම් වැඩිනේ ගොඩක්ම. ඒ වෙයි වියදම් බේරන්නත් ඕන මේ අපි අල්ලන මාළු වලින්. ඉතින් කොහේ හරි ගිහිල්ලා මොකක් හරි කොහේ මාළු ටිකක් අල්ලන එක තමයි කරන්නේ. මායි බෝට්ටුවේ ස්කීපරුයි වතුරට බහලා වටපිටාව පොඩ්ඩක් බැලුවා මාළු ඉන්නවද කියලා. වට කරන්න කලින්. අද මොහොත පොඩ්ඩක් සැරයි. වැයි කළු අල්ලලා වගේ තියෙන්නේ. බලය දෙන්නේ සෙට් වුණා. මෙයා තමයි බෝට්ටුව ගෙනියන කෙනා. All this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine. Just all this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine. Just so call my time, but you. මං දැලවට කරන වීඩියෝ නම් මේ දාමේ ගත්තේ නෑ. මොකද මගේ පරණ වීඩියෝ එකෙත් දාලා තියෙන්නේ. දැලවට කරන. අපි මේ වට කරාට පස්සේ තමයි මේ මාළු ගන්න. දැලවට කරලි වෙලා එක කොටු කරගෙන තමයි මේ විදිහට මාළු ගාගන්නේ බෝට්ටු. අර වගේ අතංගෝ වතුරට බස්සලා සම්පූර්ණ දැල ඇතුළට දාලා මාළු ටික ගාලා කෙලිම කඹේ මැෂින් එකට දාලා තමයි ගන්න. ඊට පස්සේ මේ විදිහට බෝට්ටුවට ඇද ගන්න ඕන. මේ නම් මාළු කිලෝ 100ක් අමාරක් තමයි මේ අතංගුවට. ඔය අතංගුවට සාමාන්‍ය මාළු කිලෝ 200ක් 250ක් විතර එනවා. අයින් අතංගු 3ක් විතර ටැංකියට දාලා ඊට පස්සේ අයිස් ගහනවා. ඒක උඩින් අයිස් කොට්ට 4ක් විතර බලන්න මේ අයිස් ගහපු විදිය. මාළු දාලා ඒක උඩින් අයිස් සම්පූර්ණ දාලා තියෙනවා. ඒ වගේ කට්ට පිළිවෙල තමයි මේ ටැංකියට ගහන්නේ. මේ ටැංකිය වල කාමර 3කට වගේ වෙන් කරලා තියෙන ඇතුලේ. ඒක ලෑලි දාලා දැන් 3කට වගේ තමයි හදලා තියෙන්නේ.
අපි මේ ටිකෙන් ටික මාළු දාන මේ ලෑලි දෙකත් ඒ විදිහටම උස්ස ගන්න ඕන. නැත්නම් මේවා මේ වතුර තියෙන ඒවා හින්දා මේ දෙපැත්තට සේරම පැද්දිලා මේ මාළු ඉක්මනට සවුත් වෙනවා. ඕක විදිහට මේ ටැංකියට අයිස් ගන්න. ඒ අයිස් අරගෙන තමයි මාළු ටික ගහලා ඒ සම්පූර්ණ අයිස් ඒකට දානවා. ඉතුරුනොත් තමයි අනිත් ටැංකිය වලට අයිස් දාගන්න. දැල උඩට ගත්තට පස්සේ ඔය දැල දැන් ආයි වතුරට දාන්න ඕන අපි. වතුරට දාලා ආයි බේරලා තමයි දැල ගහ ගන්න ඕන ආයි පන්නයක් කරන්න ඕන. මූද සරත් එක්ක අමාරුයි මේ අතංග වල එල්ලිලා ඉන්න ගියාම. පැද්දෙනවා වැඩිනේ. ගොඩක්ම ලේසි මේ මැෂින් තියෙන නිසා. ඉස්සර නම් මේ මැෂින් ආවේ නැහැ මේ අතින්ම තමයි මේ සේරම උස්සන්න ඕනේ. දැන් ඉතින් මැෂින් තියනවා මැෂින් එකෙන්ම අරගන්නේ. ඉස්සර නැත්තම් මේ අතංගු ඕ විදිහටම උස්සන්න වෙන්නේ මේ කඹේ අතින් ඇදලම තමයි. තාක්ෂණය දිනු වෙනකොට වැඩවල ලේසි වෙනවා. අපි මහත් වෙනවා. කොච්චර තාක්ෂණය දිනුනත් අර අයිස් කොට්ට සේරම තලන්න ඕන පොල්ලක් අරන් අති. එක්කෙනා මාරුවෙන් මාරුවට අයිස් තලනවා. ඔය අයිස් කොට්ට ගල් වෙලා තියෙන්නේ. ටික දවසක් ගියාම හයි වෙනවනේ අයිස් කොට්ට. හයි වෙලා ගල් වෙච්ච නිසා මේ පොල්ලෙන් ගහලා තලලා තමයි මාළුන්ට ගහන්න ඕන. ආයෙත් මං ඉස්සරහට කියන්නම්කෝ මේ දැල වට කරන වීඩියෝ එකක්. වට කරලා කොහොමද මාළු අල්ලන කියලා සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම්කෝ ඔයාලට දැනගන්න. අදට මම මෙතනින් නවතිනවා. සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට දැනගන්න. එහෙනම් කොල්ලනේ අපි යනවා. මගේ වීඩියෝ එක බලවට බොහෝම ස්තුතියි. subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු. ඔයාලට සුබ දවසක්. බොහොම ස්තුතියි.